දැන් පින්වතුන් සියලු දෙනාම ආලවක යක්ෂ දමනය ශ්‍රවණය කිරීමට සූදානම් වෙන්න. අලවුනුවර අලවුනිරිඳු පිම්බර දේවිය සමගින් දෙමව්පියන් දරුවෝ රකින ලෙස වැසියව රැක ගනිමින් මැතියමතින් සේවක සේවිකාවන්ට කරුණාවයි තින් ඇති මහ නිරිඳුතුමා අලවු රටට සිරියාවයි සතියකට එක් දිනයක් නිරිඳුන් දඩයමේ යනවා මුව දඩයම් කරගෙන සතුටින් මාලිගෙ වෙතට එනවා අලවු නුවර අලවු රජතුමා දේවියස් සමග රටවැසියාව දැහැමෙන් සෙමින් පාලනය කරන්නට වුණා. මේ අලවු රජතුමාගේ සිරිතක් තියෙනවා. සතියට එක් දිනක් දුනු ඊතල රැගෙන වනාන්තරයට යනවා මුවදඩයම් කිරීම සඳහා. එක් දිනක් මහරජතුමා ඇමතින් කැඳවලා ඉල්ලීමක් කළා. එක් දිනයක අලවු නිරිඳු ඇමති පිරිස කැඳවන්නේ ඉක්මන් කර දුනු ඊතල රැගෙන එන්න අනදුන්නේ උදෑසනම හෙට දිනයේ වනාන්තරය වෙතට යමු වෙනදා වගේ මුව දඩයම් කරගෙන අපි නැවත එමු පහන්දරම පහුවෙනිදා නිරිඳු සමග ඇමති පිරිස යන්න ගියා මහවනයට දුනු ඊතල රැගෙන විගස ඇමතියනි මං හෙට උදේ දඩේ මේ යන්ට ඕන වහම දුනු ඊතල රැගෙන එන්න අලවු රජතුමාගේ අන පිළිගත්ත මැති ඇමතින් ලහි ලහියේ දුනු ඊතල රැස් කළා. එදා රාත්‍රි කාලෙ ගෙවිලා පහුවෙනිදා උදෑසන අලවු රජතුමත් ඇමති පිරිසත් දුනු ඊතල රැගෙන වනාන්තරයට යනවා මුවදඩයම් කිරීම සඳහා. යම් කෙනෙකුගේ ළඟින් මුවෙක් පැනලා ගියොත් යන්නට වෙන්නේ මසුරන් දහසක දඩයක් ඔහු හට ගෙවන්ට. ඒනිය වර්ගයට අයත් මුවෙක් නිරිඳු ළඟින් යන්නේ හනිකට දුන්නට ඊතලයක් දා නිරිඳුන් විදින්නේ. ඉලක්කේ වැරදුනි නිරිඳුගේ මුවා පන බයේ දුවනවා අලවු නිරිඳු මුවා පස්සේ එදා දිනේ ලුහු බඳිනවා. යොදුන් තුනක් දුවලා මුවා ජලාශයක් වෙත පනිනවා. සැනින් අලවු නිරිඳු එදා මුවාව අල්ලන් මරනවා. රාජනීතියක් තියෙනවා. යම් ඇමතියෙක්ගේ සීමාවෙන් මුවෙක් පැන්නොත් ඒ මුවාව විද මරාගන්ට නොහැකි වුණොත් මසුරන් 10ක් ගෙවන්ට ඕන. රජතුමාගේ සීමාවෙන් මුවෙක් පැන්නත් ඒ දඬුවමයි. දැන් ඇමති පිරිස ඒ අයගේ සීමාවල් වල දුන්නට ඊතලයක් දාගෙන ඉන්නේ මුවෙක් මරාගන්න අදහසින්. මෙන්න අලවු රජතුමා ළඟින්ම ඒනීය වර්ගයට අයත් මුවෙක් පැන යනවා. රජතුමා දුන්නට ඊතලයක් දා ඊතල පහරක් විද්දා. නමුත් ඉලක්කේ වැරදුනා. මුවා පන බයේ දුවනවා. රජතුමා මුවා පස්සේ ලුහු බඳින්ට වුණා. මේ ඒනීය වර්ගයට අයත් මුවා යොදුන් 3ක් දුවලා ජලාශයකට පැන්නා.
මුවා පසුපසාපු අලව් රජතුමා ඒ මුවාව මරාගත්තා. මරලා මුවාව කද බැඳගෙන අලව් නිරිඳු එවන්දිනේ හැරිලා ආපසු තම නුවරට එන්නයි පිටත් නුනේ. ගමන් වෙහෙස එන්න මහ නිරිඳුන් හට දැනිය හිමින් සැරේ විශාල නුගරුකක් වෙතට ලං වුණිය. මුවා පස්සේ ලුහු බැඳලා නිරිඳුට වෙහෙස කියැත්තේ විඩාව සංසිඳව ගන්න නුගරුක ළඟ ඉඳගත්තේ. මුවාව මරාගෙන කද බැඳගෙන දැන් අලව් රජතුමා එනවා අලව් නුවරට යන්න. මුවා පස්සේ ලුහු බැඳලා වෙහෙස වැඩි නිසා ගමන් විඩාව සංසිඳව ගන්න විශාල නුග වෘක්ෂයක් අභියස අලව් රජතුමා ඉඳගත්තා. ඒ වෙලාවේ මේ වගේ සිදුවීමක් සිදු වෙනවා. අලව් යකා පැනපු ගමන් නිරිඳුව අල්ලගෙන වැරින් අලව් නිරිඳු වෙතට ඉතින් වදනක් පවසනවා සැරින්. විමානේ මගේ මෙහි තිබෙන්නේ උඹ නැතිවද ඒක දන්නි. මෙමා ඉතින් උඹව සැනින් අද දිනයේදී මරන් කන්නි. මන් ළඟ තිබෙනා මුව මස් සේරම අනුභව කරන්න යන්නට මට ඉඩ දෙනු මැන අලව් නිරිඳු කියයි මෙන්න. නෑ මම යන්නට දෙන්නේ නුඹව මරා මස් කන්නේ. බෑ යන්නට ඉඩ දෙන්නට අලව් යකා පවසන්නේ. ඒ නුග වෘක්ෂය ළඟ තමයි ආලවක යක්ෂ සේනාධිපතියාගේ විමානේ තියෙන්නේ. ආලවක යක්ෂ සේනාධිපතිය ඇවිත් අලව් රජතුමාව අල්ලගෙන අහනවා නුඹ දන්නේ නැද්ද මගේ විමානේ මෙතන තියෙන්නේ. දැන් උඹව මරාගෙන මම කනවා. අලව් රජතුමා කියනවා මල් ළඟ මුව මස් තියෙනවා. මේ මුව මස් ටික කාලා මට අබේදානේ දෙන්න. අලව් යකා කියනවා හොඳයි දැන් මං අද මුව මස් කෑවහම හෙට කන්නේ මොනවද? මන් නුඹව මරාගෙන අද භාගයක් කාලා හෙටත් භාගයක් තියාගන්නවා. මරණ බය වැඩි වුණ අලව් රජතුමා ආලවක යක්ෂ සේනාධිපතියට මෙහෙම පොරොන්දුවක් වෙනවා. දිනකට මිනිසෙක් සමගින් බත්තලියක් එවන්නෙමි. යන්නට ඉඩ දෙනු මාට පොරොන්දු ඉටු කරන්නෙමි. මිනිසෙක් සමගින් බත්තලියක් මට දිනකට ලැබෙන්නේ. නිරිඳුන්ගෙන් පොරොන්දුගෙන නිරිඳුට යන්නට හරින්නි. අලව් යකාගෙන් මිදිලා රජමැදුරට පැමිණෙන්නේ. අලව් නිරිඳු ඒ පිළිබඳ කල්පනා කර කර ඉන්නේ. ඇයි නිරිඳුනි ඔය විදියට ශෝක සිතින් පසුතැවෙන්නේ. දයි හදවත අලව් නිරිඳු ඔහුවට විස්තර කියන්නේ. මාව මුදා හැරියොත් මන් නුඹට දිනකට මිනිසෙක් සමග බත් තලියක් එවනවා. ආලවක යක්ෂය අහනවා නුඹ නොවරදවාම ඒ පොරොන්දු ඉෂ්ට කරනවද? ඔව් මං පොරොන්දුවක් වුණොත් කඩ කරන්නේ නෑ. එහෙනම් හොඳයි නුඹට යන්න පුළුවන්. හැබැයි හෙට උදේ ඉඳන් බත් තලියකුයි මිනිසෙකුයි මගේ ගොදුරට එවන්න ඕන.
මුවමස් ආලවක යක්ෂයාට දීපු අලව් රජතුමා මරණයෙන් අත්මිදිලා මාලිගාවට ඇවිත් කල්පනා කරනවා මේ වෙච්ච පොරොන්දුව කෙසේද ඉෂ්ටු කරන්නේ. අන නගරාධිපතිතුමා පැමිණ රජතුමාගෙන් අහනවා ඇයි මහරජතුමනි ශෝකයෙන් වගේ කල්පනා කර කර ඉන්නේ. අලව් රජතුමා නගරාධිපතිවරයාට සියලු විස්තර කියනවා. මහනිරිඳුනි දුක් නොවන්න පුළුවනි එය ඉටු කරන්න. වහම නගරාධිපතිතුමා නිරිඳුගේ සිත සනසන. සේවකයෙකු කැඳවාලා එමදින නගරාධිපති පවසනවා සේවකයට වදනක් මේ ලෙස පෙමැති. සිරමැදිරිය වෙතට යන්න ඔබ දැන් ඉක්මන් කරලා මරණෙට නියමව ඉන්න අය සැම විට අමතාලා. නගරාධිපතිවරයා කියනවා මහරජතුමනි බිය වෙන්න එපා. මං ඔබේ පොරොන්දුව ඉෂ්ට කරන්නම්. නගරාධිපතිතුමා සේවකයෙක් කැඳවලා කියනවා ඔබ වහම යන්න සිපිරියට මරණයට කැප වෙලා ඉන්න අයව කැඳවලා අහන්න නිදහස් වෙන්න කවුද කැමති කියලා. අහන්න නිදහස් වෙන්නට කැමති කවුද කියලා ගෙනෙන්න ඔහු මාහමුවට ඉක්මන් කර සොයලා. අනපිළිගත් සේවකයා සිපිරිගෙයට යනවා. අද දින නිදහස් වෙන්නට කැමතිද විමසනවා. මරණින් නිදහස් වෙන්නට සිරකරුවන් පොරකයි අරගෙන ඉන් අයකුම් සේවකයා යලි පැමිණෙයි. ගිහිල්ලා අහන්න මරණින් නිදහස් වෙන්න කවුද කැමති කියලා. ඒ කැමති අයගෙන් එක්කෙනෙක් මාහමුවට අරගෙන ඉන්න. නගරාධිපතිවරයාගේ අන පිළිගත්ත සේවකයා සිපිරියට ගිහින් අහනවා කවුද මරණින් නිදහස් වෙන්න කැමති. කවුද මරණින් නිදහස් වෙන්න අකමැති වෙන්නේ. දැන් සිරකරුවන් පොර කනවා මං කැමති කියනවා. ඉන් එක් අයෙක් අරගෙන නගරාධිපති හමුවට එනවා. නගරාධිපතිතුමා හමුවට ඔහුගෙන ආවේ. නගරාධිපති මේ ලෙස නිදහස ගැන කීවේ. පළමුවෙන්ම නාවාලා පිරිසිදු කරවන්න හෙට උදෙන්ම ඔබ හට හැක නිදහස් වී යන්න. සිරකරුවව අරන් ගොසින් පිරිසිදු කරවනවා. රාත්‍රී කාලේ ගෙවෙමින් පහුවෙනිදට එළි වෙනවා. බන්තලියක් සිරකරුවට එවන් දිනේ දුන්නේ. ඇත්තට සේවකයා සිරකරුව රැගෙන යන්නේ. නිදහස් වෙනවා සිත ඔහු මරණෙට යනවා. නුග වෘක්ෂය අසලට සිරකරුවෙක් කර එනවා. නගරාධිපතිවරයා කියනවා පළමුවෙන්ම මොහුව නාවල පිරිසිදු කරවන්න. හෙට උදේ මොහුට නිදහස දෙනවා. සේවකයා සිරකරුවව නාවලා පිරිසිදු කළා. එදා රාත්‍රී කාලෙ ගෙවිලා පහුවෙනිදට පහන් වුණා. සිරකරුවට බත්තලියක් දීලා සේවකයට කියනවා අහවල් නුගර වෘක්ෂය අසලට මොහු ගිහින් ඇරලවන්න. නගරාධිපතිගේ අන පරිදි සේවකයා
සිරකරුවව රැගෙන නුග වෘක්ෂය අසලට එනවා. දැන් සිරකරුවා හිතන්නේ අද මට නිදහස ලැබෙනවා කියලා. සිතුවේ නිදහස් වෙන්නට මරණ දඬුවමින් ඇත්තට සිදුවේ ඒ මිනිසට අලව් යකුට බිලි වෙන්නට. දිනපතාම එක සිරකරුවෙක් බිල්ලට එවන්නේ පින නොදන්න අලව් යකා මරමින් මස් බුදින්නේ. සෑමදාම එක සිරකරුවෙක් ගෙනල්ලා බත්තලියක් දීලා නුග වෘක්ෂය අසලට යවනවා. අලව් යකා ඔහු අල්ලගෙන මරාගෙන කනවා. දැන් සිර මැදිරිවල ඉන්න සිරකරුවන් අවසාන වුණා. නගරාධිපතිවරයා සේවකයන්ට මෙහෙමානක් දෙනවා. මසුරන් පාරට දමනව අහුලන අය අල්ලගන්නි. සැනකින් අරගෙන ගොහිදින් අලව් යකුට බිල්ල දෙන්නි. මෙය දැනගත් උදවිය නැහැ දැන් මසුරන් අහුලන්නේ. එය සැලවී නගරාධිපති මේ ලෙස අන දෙන්නේ. මව්වරුන්ගේ අතේ ඉන්න ලදරුවන්ව උදුරගන්න. පව්පින් ගැන සිතනු එපා අලව් යකුට ගොසින් දෙන්න. මසුරම් පාරවල් වල දානවා. අහුලන අයව අල්ලගෙන අලව් යකාට බිල්ලට යවනවා. මෙය දැනගත්ත උදවිය දැන් මසුරන් අහුලන්නේ නැහැ. නගරාධිපතිවරයා අනක් දෙනවා. මව්වරුන්ගේ අතේ ඉන්න දරුවන් උදුරගෙන ඇවිත් අලව් යකාට බිල්ලට දෙන්න. ආදරබර දරුවෝ ඉන්න මව්වරු ඒ පුවත අසා ඉක්මන් කර අලව් පුරෙන් පිට වී යනවනි විගසා. මාස පෝය උදා වුණා පිම්බර බුදු සමිඳු මගේ. වාසනාව ලැබ දෙන්නට අලව් කුමරු වෙතට අගේ. අනාගාමි ඵල ලබන්න කුමරුට පිම්බල ඇත්තේ. සෝවන් ඵල ලබා ගන්න අලව් යකුට පින ඇත්තේ. මේ ඇසු දරුවන් ලැබෙන්න ඉන්න ගැබිලි මව්වරුන් අලව් නුවරින් යන්ට යනවා. මාස පෝය උදා වෙන දවසේ එදා බිල්ලට යවන්න ඉතුරු වෙලා හිටියේ අලව් රජතුමාගේ හත්තාලවක කුමාරයා. කාටත් මෙත්තා මුදිතා උපේක්ඛා පෙන්වන බුදුන් වහන්සේ බැලුවා. බුදු ඇසින් අද මගෙන් කාටද යහපතක් සිදු වෙන්නේ? බුදුන් වහන්සේට පේනවා අද අලව් යකාට බිලිදෙන්ට යන්නේ හත්තාලවක පුංචි කුමාරයා. ඔහුට අනාගාමි ඵල ලබන්න පින් තියෙනවා. ආලවක යක්ෂයාටත් සෝවන් ඵලය ලබා ගන්න පින්බල මහිමේ තියෙනවා. ආලවකගේ යක්ෂ විමානය වෙත බුදු හිමි වඩින්නේ. කෝල නැතුව ගන්ධර්භය තමයි විමනේ මුර කරන්නේ. තථාගිරත් සමගින් මේ හේමාවත කියන ඉතින් යක්ෂ සෙනවියන් එම දින ගමන් කරනවනි ගුවනින්. බුදුන් වැඩ සිටි යාලවකගේ භවනේ ඉතාරුවින් ගමන් කරන්නට බැරි විය යක්ෂ සෙනෙවියන්ට උඩින්. එදා බුදුන් වහන්සේ වඩිනවා ආලවක යක්ෂයාගේ යක්ෂ විමානයට. එදා ආලවක යක්ෂ සේනාධිපතියා යක්ෂ සභාවකට ගොහිරින් යක්ෂ විමානය මුර කරන්නේ
ගද්දර්භ කියන යක්ෂයා බුදුන් වහන්සේ අහනවා මට පුළුවන්ද අද මෙහි නවාතැන් ගන්න. ගද්දර්භ කියනවා ආලවක යක්ෂ සේනාධිපතියා මහා දරුණු තැනැත්තෙක් මව්පියන්වත් ගරු කරන්නේ කමක් නැහැ. මම අද මෙහි නතර වෙනවා. බුදුන් වහන්සේ යක්ෂ විමානයට වැඩලා ආලවක යක්ෂයාගේ රුවන් ආසනයේ හිඳගන්නවා. අන්න ඒ වෙලාවේ තථාගිල සහ හේමාවත කියන යක්ෂ සෙනෙවියන් ගුවනින් ගමන් කරනවා යක්ෂ සභාවට යන්න. නමුත් බුදුවරයෙක් පහලින් සිටිනකොට ඉහළින් යක්ෂයන්ට යන්න අවසරයක් නැහැ. තථාගිල සහ හේමාවත යක්ෂ සෙනෙවියන් බුදුන් වහන්සේට වැඳ පුදන්න ආලවක යක්ෂයාගේ යක්ෂ විමානයට එනවා. යක්ෂ සෙනෙවියන් දෙදෙනා යක්ෂ විමානයට බසී. ලක්ෂණ බුදු රැස් විහිදම් බුදු හිමි බණ දෙසනු ඇසී. බුදු හිමියන් වෙත වඳිමින් යක්ෂ සෙනෙවියන් දෙදෙනා හුදු කරුණාවෙන් යක්ෂ සභාව වෙත ළඟා වුණා. ආලවක අද ඔබ හට තිබෙයි ලාභයක් ලැබිලා. සීලවන්ත බුදු හිමියන් නුඹේ විමානෙට වැඩලා. යක්ෂ සෙනෙවියන් දෙදෙනා බුදුන් වහන්සේට වැඳලා බුදුන් වහන්සේ දේශනා කරන ධර්මයේ ශ්‍රවණය කරලා එතනින් නික්මී ගියා යක්ෂ සභාවට. ගිහිල්ලා ආලවක යක්ෂ සේනාධිපතියට කියනවා ආලවක යක්ෂ සේනාධිපතිය අද නුඹට ලොකු ලාභයක් ලැබිලා තියෙනවා. ආලවක අහනවා මොකක්ද? අන්න නුඹේ විමානයට පින්වත් බුදු හිමියන් වැඩලා. බුදුන් කියන්නේ කවුරුද මේ මම නැහනේ දන්නේ. ගොසින් හනික මම ඔහුවට නිසි දඬුවම් අද දෙන්නේ. රත්ගල් එම තලාව මත වම් පය තබමින් එම වර ඇත්තට ආලවක එනවා විමානයට ඉක්මන් කර. බුදුන් කියන්නේ කවුද? මම දන්නේ නැහැ. මගේ විමානයට එන්න තරම් බලවතා කවුද? මම ගිහිල්ලා අද හොඳ පාඩමක් උගන්වන්නට ඕන. ආලවක යක්ෂ සේනාධිපතියා රත්ගල් තලාවට වම් පය තබලා දකුණු පය කෛලාස කූට පර්වතයට තබලා ගුවනින් එනවා යක්ෂ විමානයට. ආලවක යක්ෂ සේනාධිපතියා එවන් දිනේ පාල බලය මහ සුළඟක් බුදුන් වෙතට එව්වානි. මහගස්ගල් මහ පර්වත සෙලවෙන තරමට සුළඟයි. ඇත්ගල්ද අස්ගල් මේ මහ සුළඟින් සෙලවෙයි. ඒ තරමට සුලන්සරය එව්වත් බුදු හිමි නසන්න. සිවුරු පොටේ නූලක්වත් සෙලවුනේ නැහනේ බලන්න. ආලවක යක්ෂ සේනාධිපතියා මහා සුළඟක් ඇති කරනවා. ගස්ගල් මහ පර්වත සෙලවෙන තරමට ඇත්ගල් අශ්වගල් සුළඟින් විනාශ වෙන තරමට. නමුත් බුදුන් වහන්සේගේ සිවුරු පොටේ නූලක්වත් සෙලවුනේ නැහැ. තිම්බර බුදු හිමි නසන්න මහා වර්ෂාවක් වසසෙන
නැහැ කිසි විපතක් ලක්ෂණ බුදු රැස් දිස් වෙන මහ පොළවත් හිල් වෙන තරමටම ගෝර වැසි වැස්සුව තිනි බිඳුවක තරමටවත් මොනිදුට විපතක් නොම වුව කල් නොයවා ආලවක යක්ෂ තෙමේ නැවත ඉතින් ගල් වරුසාවක් වැස්සුවා සම්බුදු හිමි නසන ලෙසින් දෙවැනි වතාවට ආලවකයක් සේනාධිපතියා මහා වර්ෂාවක් ඇති කරනවා. ඒ වැහි බිඳු පොළොවට පත්ත වුණොත් මහ පොළොවත් හිල් වෙන තරමට. නමුත් බුදුන් වහන්සේට පිණි බිඳුවක තරමකවත් විපතක් සිදු වුණේ නැහැ. තුන්වෙනි වතාවට ගල් වර්ෂාවක් ඇති කළා. සාන්තියක් මිස විපතක් සිදු වුණේ නැහැ බුදු පියාට. කේන්තියක් ඇති වෙනවා ආලවක යක්ෂයාට. ආයුධ වර්ෂාවක් සිව්වෙනි වාරෙට වසනවා. බුද්ධ සමිඳුගේ බලයෙන් සුදු බුදු රැස් විහිදෙනවා. කඩු සමගින් අඩය දෙසා පාරවලල්ලත් එවනවා. වැඩූ මෛත්‍රී ගුණය නිසා ආයුධ මල් වගේ වැටෙනවා. ගල් වර්ෂාවෙනුත් පලක් වුණේ නැහැ. දැන් ආලවක යක්ෂයට අධික කෝපයක් ඇති වුණා. හතරවෙනි වාරෙට ආයුධ වර්ෂාවක් ඇති කළා. කඩු අඩය පාරවලල් එවනවා. එයුනුත් කාන්තිමත් ශාන්තිනායකයන් වහන්සේට අබමල් රේණුවක් තරම්වත් විපතක් සිදු වුණේ නැහැ. නපුරු අලව් යකා විසින් පස්වෙනි වාරෙට මෙලෙසින් අඟුරු වර්ෂාවක් වැස්සුවා බුදු හිමි නසන ලෙසින්. මුනිදුන් එම අලව් යකුට කරුණා මෛත්‍රිය පාන්නි. මිනි කැට වාගෙයිනි අඟුරු කැට බුදු පාමුල වැටෙන්නි. පස්වෙනි වතාවට අඟුරු වර්ෂාවක් ඇති කළා. ඒවා මිනි කැට වගේ බුදුන් වහන්සේගේ පාමුල වැටෙනවා. බැලුවා ආලවකන් ඉතින් බුදු හිමි කරගන්න මෙල්ල. අලු වර්ෂාවක් 6 වෙනි වාරෙට කෙරුවානේ එල්ල. හෙළූ දහම් ගඟුණ නිසා පිම්බර බුදු සමිඳු මගේ. අලු වර්ෂාවම මුසු වී ගියාය පාවෙන සුළඟේ. 6 වෙනි වාරේ අලු වර්ෂාවක් ඇති කළා. එයින්වත් බුදුන් වහන්සේට විපතක් කරන්නට බැරි වුණා. යලි 7 වෙනි වාරෙට යක්ෂය පෙන්වන වනිදස්කම්. වැලි වර්ෂාවක් වස්සා ආලවක යකලේ විස්කම්. භගවත් ලෝතුරු සම්බුදු සමිඳුන් අප කරුණාබර. මෙත් මුදිතා දහම් ගඟෙන් මෛත්‍රිය පෑවා පිම්බර. 7 වෙනි වාරේ වැලි වර්ෂාවක් ඇති කළා. බුදුන් වහන්සේගේ මෙත්තා මුදිතා කරුණා උපේක්ඛා බලයෙන් කිසිම විපතක් සිදු වුණේ නැහැ. ඉඩගනිමින් ආලවකය 8 වෙනි වාරෙට ඉතිනේ. මඩ වර්ෂාවක් වැස්සුවා බුදුන් නසන අදහසිනේ. අඳුර ඇති කළා යක්ෂය ලෝතුරු බුදු හිමි නැසුමට. අඳුර දුරු කළා බුදු පිය ආලෝකය ඇති කර සිට.
8වෙනි වාරයට මඩ වර්ෂාවක් ඇති කළා. එයිනුත් පළක් සිදු වුණේ නැහැ. 9 වෙනි වතාවට ආලවක යක්ෂයා මුළු පදාතම අඳුරු භාවයට පත් කළා. අපේ බුදුන් වහන්සේ ඒ අඳුර මකාලමින් ආලෝකය ලබා දුන්නා. වේලා යුදයෙන් යක්ෂය බුදු සමිඳුට දමා ගසන සීපා මුල ළඟ වැටුනේ පිපුණ නෙළුම් මලක් ලෙසින. මහණනි ඔබ මෙහි ඇවිදින් මා මෙහි නැති වේලාවක විසවුන් මගේ වට කරගෙන යෙදෙන්නේද දැන් දහමක. ලැජ්ජා නැත්ද කවුරුත් නැති වේලාවක පැමිණෙන්නට ඉක්මන් කරලා ඕනේ දැන් මෙතනින් පිට වෙන්නට. නවවිධි වැසිවස්සුවා පළක් වුණේ නැහැ. ආලවක යක්ෂයා වේලායුධයෙන් බුදු සමිඳුන්ට දමා ගැසුවා. ඒ වේලායුධය උඩට වැදුනොත් අවුරුදු 12ක් යනකම් වර්ෂාව ලැබෙන්නේ නැහැ. පොළවට වැටුනොත් වර්ෂ 12ක් යනකම් තනකොළ ගහක්වත් පැලවෙන්නේ. නමුත් ලෞතුරු අමාමෑණියන් වහන්සේ ඉදිරියේ වේලායුධය නෙළුම් මලක් වගේ වැටුණා. ආලවකය මදක් බය වුණා. බුදුන්ගෙන් අහනවා, සමන මා නැති වෙලාවක මගේ විමානයට ඇවිත් මොනවද ඔබ මේ කියවන්නේ? ඔබ ලැජ්ජ නැද්ද? කවුරුත් නැති වෙලාවක මගේ විමානටින් වහම මෙතනින් පිට වෙන්න ඕන. ආලවකය බුදුන්ගෙන් නැවත මෙහෙම ප්‍රශ්න 8ක් අහනවා. ප්‍රශ්න 8ක් මම අහනවා ඕනා දෙන්නට උත්තර. දුන්නේ නැත්නම් උත්තර පිස්සෙක් කර ඉක්මන් කර. කකුල් දෙකෙන් අල්ලාලා විසි කර මුහුදෙන් එගොඩට. තැවුල් නැතුව මගේ බලය මම පෙන්වන්නම් කදිමට. පින්වත් බුදු පියා මගේ ආලවකට පවසන්නේ දැන් අහන ප්‍රශ්න 8ට මම පිළිතුරු සපයන්නේ. මම ප්‍රශ්න 8ක් අහනවා. උත්තර දෙන්න බැරි වුණොත් පිස්සෙක් කරලා කකුල් දෙකෙන් අල්ලලා මුහුදෙන් එගොඩට විසි කරනවා. බුදුන් වහන්සේ කියනවා ඔබ ඕන ප්‍රශ්නයක් අහන්න මම උත්තර දෙන්නම්. ආලවක යක්ෂයා අහනවා බුදුන්ගෙන් මෙහෙම කීන් සූදවිත්තං පුරිසස්ස සෙට්ටං මේ ලොව මිනිසාගේ උසස්ම ධනය මොකක්ද? ඇසුවත් ආලවක විසින් ප්‍රශ්න 8ක් දිගින් දිගට භගවත් සම්බුදු හිමියම් පිළිතුරු දුනි ප්‍රශ්න 8ට. දැන් කරන්න දෙයක් නොමැත ආලවක යක්ෂයාට. මෙන්න මෙලෙස කියන්න විය පින්වත් සම්බුදු පියාට. ආලවක අහපු ප්‍රශ්න 8ටම බුදුන් වහන්සේ පිළිතුරු දුන්නා. ආලවක යක්ෂයා තැතිගත්තා. ආලවක යක්ෂයා මේ වගේ විස්තරයක් කියනවා. මට වැඩ සඳහා බුදු වූ අලව් පුරවරට වැඩිය දන් දිය යුතු දේ අද මම දැනගතිමි. බුදුන් සවුනේ ගෙවාගත් බවත් උන්වහන්සේගේ දහම නෛරානික බවත් සංඝයා සුපිලිපම් බවත් කියමින් තෙරුවන් පුදමින් දෙව්ගමින් දෙව්ගමට දෙව්නුවරින් දෙව්නුවරට දහම් ගොස නගමින් ඇවිදින්නෙමි. උදාන ගීතයක් ගායනා කළත් මේ ගී අවසාන වෙනකොටම හිරු උදා වුණා. බුදුමුවින් සාදුනාදේ නැගුණා.
ඒ වෙලාවේ තමයි හත්තාලවක කුමාරයව යක්ෂ විමානයට ගෙනාවි. ඒ පුංචි කුමාරයව ආලවක යක්ෂයාට සේවකීන් විසින් දුන්නා. අරගෙන පොඩි කුමාරයව අලව් යකා විසින් අතට විගසින එම කුමාරයව පූජා කළා බුදුන් වෙතට. බැතින් මගේ සෑසි පියා කුමාරයව සුරතටගෙන අතින් අතට කුමාරයව යැව්වා මුනිදුන් එම දින. මෙය සැලවී සුවාසු දහසක් ජනයා පැමුණුන අය සිය සවනින් දහම් අසා අලව් යකා පැහැදුනාය. හත්තාලවක කුමාරයව ආලවක යක්ෂ සේනාධිපතියා විසින් බුදුන් වහන්සේට පූජා කළා. බුදුන් වහන්සේ විසින් ඒ කුමාරයව අතින් අත යැව්වා. මෙය ආරංචි වුණ සුවාසු දහසක් ජනයා ආලවක යක්ෂ විමානයට පැමුණුණා. බුදුන්ගෙන් ධර්මයේ ශ්‍රවණය කරලා ආලවක යක්ෂයා පැහැදීමකට පත් වෙනවා. හත්තාලවකය කුමරුන් ළමාවියට පත් වෙනවා. උත්තම බුදු පියා වෙතට කුමරුන් අරගෙන එනවා. පිම්බර සම්බුද්ධ පියා පොඩි කුමරුගේ මුහුණ බලා සංසාරෙන් එතර කරන්නට කුමරුව පැවිදි කළා. හත්තාලවක කුමාරයව මරණින් මුදවලා අලව් රජතුමාට බාර දුන්නා. අන්න ධර්මයේ ඇසූ අලව් යකා සෝවාන් ඵලයට පත් වෙනවා. හත්තාලවක කුමාරයා ළමාවියට පත් වෙනකොට අපේ බුදුන් වහන්සේලා ගෙනවිත් බාර දුන්නා පැවිදි කරවීම සඳහා. හත්තාලවක කුමාරයාගේ හිසකෙස් මුඩු ගාලා කහ චීවරයක් පොරවලා පැවිදි භාවය ලබා දුන්නා. මේ හත්තාලවක හාමුදුරුවෝ සතර සංග්‍රහ වස්තුවෙන් අගතැන්පත් වුණා. කාටත් මෛත්‍රිය කළ අමා මෑණියන් වහන්සේ ආලවක යක්ෂයාටත් පුරුෂ ධම්ම සාරථි ගුණය පෙන්වා මෛත්‍රියෙන් යක්ෂ සේනාධිපතියව දමනය කළා. මිනිසුන් මරමරා මස් කමින් සිටි ආලවකයටත් බැතියෙන් සම්බුදු රාජා පෑවා කරුණා ගුණමිත්. දරුණු යක්ෂ සෙනෙවියෙකුත් මෛත්‍රියෙන් දමනය කළේ. පිරුණු දයා ගුණයෙන් බුදු හිමි පෙන්නුව බුද්ධ බලේ. දැක්කද මිනිසුන් මරමරා මස්කාල ජීවත් වෙච්ච මහා බලවත් ආලවක යක්ෂ සේනාධිපතියවත් අපේ කාන්තිමත් ශාන්තිනායක තුන් ලෝකාග්‍ර සම්මා සම්බුදු අමාමෑණියන් වහන්සේ මෛත්‍රියෙන් කරුණාවෙන් දමනය කරලා ඔහුව සුමගට හැරෙව්වා. මේ කතාව ඔබ ආදර්ශයට ගන්න. නරක තැනැත්තෙක්ව නරකින් හදන්ට බෑ. නරක තැනැත්තාව හොඳින් ආදරයෙන් කියලා ඒ නරක මාවතින් මුදවලා යහපත් මාවතකට යොමු කරන්ට ඕන. පුරිස ධම්ම සාරථි ගුණයයි බුදු හිමි පෙන්වන්නේ. පරුස බසින් කොහොමද කෙනෙකුන් සුමගට හරවන්නේ. වැරදි මගක යනවා නම් ඔව්යා මගකට ගන්නට ආදරයෙන් කරුණාවෙන් ඕනය පහදා දෙන්නට. බුදුන් වහන්සේගේ පුරුෂ ධම්ම සාරථි ගුණයයි. ඒ ගුණය නිසා තමයි වැරදි මග්ග ගිය අය සුමගට හරව ගත්තේ.
ඔබත් මේ කතාව ආදර්ශයටගෙන වැරදි කරන අයව නෙවැරදි කරන්ට ආදරයෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් දයාවෙන් ඒ අයට ඕවදම් දෙන්න. අපේ බුදුන් වහන්සේව අනුගමනය කරන්ට උදේ හවස බුදුන්ට මල් පහන් පූජා කරලා උන්වහන්සේ දේශනා කළ අන්දමට වැරදි මාර්ගවල නොගොස් නෙවැරදි මාර්ගයේ ගමන් කර මේ සංසාර සාගරයෙන් එතරවෙන්ට බුදුන් වහන්සේව ආදර්ශයට ගන්න. උන්වහන්සේලා මෙන්න මේ කටේ චීවර පෙරහැර වඩම්මනකොට ඒ කලෙන් පවතින විදියට උන්වහන්සේලා මේ තේවාවල් කරාම ගෙදර දායකයන් විසින් මේ නේම එතුමන්ලා මේ ගුරුනාථලාට බුලත් කොලේ ලොතලා තුඩු පඳුරක් දෙන්න ඕන. ඒතකොට තමයි හිතතන් තෝස් වෙනවා කියන්නේ. අපිත් ඒවා නිකන් ගන්නෙ නෑ. ඒවා අරගෙන දෙයියන්ගේ කවි කියලා ඒවට සොලෝකෝ කියලා ආශිර්වාද කරලා තමයි ඒවා ගන්නෙ නේද? කවි සුරුවක් කියලා ආශිර්වාදයක් කරලා කටේ ජීවිතේ වඩමු උනේ. මේ දහම් කතාව ගායනා කළ මටත් ශ්‍රවණය කළ ඔබටත් බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයේ පීඨ ආරක්ෂාව ලැබීම නිදුක් නිරෝගී සුවය ලැබේවා. මරණින් මතු මේ විරුදු බණ ගායනා කළ මටත් ශ්‍රවණය කළ ඔබටත් මේ පින් හේතු වාසනා වේවා.